මොනවද මුදලේ කාර්යයන්? මුදලින් ඉටු කරන කාර්යයන් මොනවාද කියලා අපි දැනගෙන ඉන්නට ඕන. මුදලින් ඉෂ්ට කරන කාර්යයන් හතරක් තියෙනවා. මොකද කාරණාවන් හතර? පළවෙනි එක විනිමය මාධ්‍යයක් වශයෙන් කටයුතු කිරීම. දෙවෙනි එක වටිනාකම රැස් කිරීමේ මාධ්‍යයක් වශයෙන් කටයුතු කිරීම. තුන්වෙනි එක ගිණුම් ඒකකයක් වශයෙන් කටයුතු කිරීම. හතරවෙනි එක කල්පසු ගෙවුම් මාධ්‍යයක් වශයෙන් කටයුතු කිරීම. නැත්නම් විලම්භීත ගෙවුම් මාධ්‍යයක් වශයෙන් කටයුතු කිරීම. මෙන්න මේ කාරණාවන් හතර නිරන්තරයෙන් විභාගෙදී අහනවා. ඉතින් මේ කාරණා හතර මතකයේ තියෙනවා නම් ඔයාට ඉහළ ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන්. මොකද්ද විනිමය මාධ්‍යයක් වශයෙන් කටයුතු කරනවා කියලා කියන්නේ? මේක අපි සංසන්දනය කරන්න ඕන අර බාටර් ක්‍රමයත් එක්ක. භාණ්ඩ එකට භාණ්ඩයක් හුවමාරු කරගන්නා වූ ක්‍රමයයි වර්තමානයේදී මේ විනිමය මාධ්‍යයක් වශයෙන් කටයුතු කරන එක අතර වෙනස බැලුවහම අපිට පුළුවන් මුදලේ තියෙන ඒ කාර්යයේ තියෙන වටිනාකම අවබෝධ කරගන්න. මුල් කාලේදී බාටර් ක්‍රමයේදී මොකද වුනේ? භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු වෙන එක. ඉතින් මේ ක්‍රමයේදී තිබිච්ච ගැටලු තමයි ද්වීක සම්පාතයක් නිරුද්ධ එක, ප්‍රවාහනය අපහසු වුණා, කාල තබා ගැනීමේ ගැටලු ඇති වුණා, ඉක්මනින් විනාශ වෙනවා. ඒ වගේම කුඩා කොටස් වලට බෙදීමේ අපහසුතාවයන් තිබුණා. හැබැයි මුදල් වල මේ කිසිදු අපහසුතාවයක් නැහැ. කිසියම් භාණ්ඩයක් කඩේට ගිහිලා වාට ගන්න ඕනේ නම් සල්ලි දුන්නා වාගත්තා. ඒ කියන්නේ භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු වීමේදී තිබිච්ච ගැටලු මුදල් නිසා නැති වෙලා ගියා. මුදල් අතරමැදි මාධ්‍යයක් බවට පත් වුණා. විනිමය මාධ්‍යයක් වශයෙන් ඉතා පහසු විදිහට අදාළ හුවමාරුව සිද්ධ කර ගැනීමේ හැකියාව තිබෙනවා. අංක 1. 2 වටිනාකම රැස් කිරීමේ මාධ්‍යයක් වශයෙන් කටයුතු කරනවා. බාටර් ක්‍රමයේදී මොකක්ද උනේ? අදාළ භාණ්ඩය අරගෙන කිසියම් පුද්ගලයෙක්ට ඒක තියාගෙන ඉන්න උනා. දැන් අපි හිතමුකෝ කිසියම් පුද්ගලයෙක්ට වී ටිකක් ගන්න උනා. එයා ඒ වී ටික වී විදිහට මෙයා තියා ගන්න ඕන. සමහරවිට අවුරුද්දක් දෙකක් මේක තියා ගන්න ඕන. ඉතින් අදාළ වී ටික විනාශ වෙලා අර මුල් වටිනාකම නැති වෙලා. එහෙම නැත්නම් හිතන්නකෝ ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. හැබැයි මොකද හරකෙක් වගේ ගත්තොත් ටික කාලයක් යනකොට මේක ඩබල් වෙන්න පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. මෙන්න මේ ගැටලුව මුදල් හින්දා නැති වෙලා ගියා. ඒ කියන්නේ වටිනාකමේ සම්නිධියක් වශයෙන් මුදල් ඊටමත් පහසු වෙන කාර්යය සිද්ධ කරනවා. මුදල් වල වටිනාකම හැම වේගයෙන් අඩු වෙන්නේ නැහැ. ඒ වගේම මුදල් කපඩා කර තබා ගැනීමේ පහසුවකුත් තියෙනවා. හතරවෙනි එක ගිණුම් ඒකකයක් වශයෙන් කටයුතු කිරීම. මුදල් භාවිතයත් එක්ක අපිට පුළුවන් කිසියම් භාණ්ඩයක වටිනාකම කියන්න. කැත්තක මිල රුපියල් 200යි. හරකෙකුගේ මිල රුපියල් 50000යි. මේ විදිහට අපිට වටිනාකම අපිට කියන්න පුළුවන්. ගිණුමක් විදිහට සටහන් කරන්න පුළුවන්. මෙන්න මේ හින්දා වර්තමානයේ වන විට ජාතික ගිණුම්කරණය, ව්‍යාපාර ගිණුම්කරණය, අයවැයකරණය මෙන්න මේ වගේ ගිණුම් කරන පවා නිර්මාණය වෙලා තින්නේ මේ මුදල් හින්දා, මුදලේ මේ කාර්යයන් හින්දා. හතරවෙනි එක තමයි විලම්භීත ගෙවුම් මාධ්‍යයක් වශයෙන් කටයුතු කරන එක. ඔයා දැකලා ඇති සමාජයේ බොහෝ දෙනා වාහනයක් ගන්නේ ලීසින් කරලා. මෙන්න මේකට තමයි විලම්භීත ගෙවුම් මාධ්‍යයක් කියලා කියන්නේ. කල්පසු ගෙවුම් මාධ්‍යයක් කියලා කියන්නේ. අපි වර්තමානයේදී අදාළ භාණ්ඩය පරිභෝජනය කරනවා. ඒකේ අදාළ මිල ගෙවන්නේ අනාගතයේදී. මෙන්න මේකට අපි කියනවා කල්පසු ගෙවුම් මාධ්‍යයක් වශයෙන් කටයුතු කරනවායි කියලා. ඉතින් මෙන්න මේ කාරණාවන් හතර අපි දැනගෙන ඉන්නට ඕන. මොනවද කාරණාවන් හතර? මුදලේ කාර්යයන් හතර කුමක්ද? විනිමය මාධ්‍යයක් වශයෙන් කටයුතු කිරීම, වටිනාකම රැස් කිරීමේ මාධ්‍යයක් වශයෙන් කටයුතු කිරීම, ගිණුම් ඒකකයක් වශයෙන් කටයුතු කිරීම, විලම්භීත ගෙවුම් මාධ්‍යයක් වශයෙන් කටයුතු කිරීම.